ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ කිසි කෙනෙකු නොදන්නා වැකියක් නෙවෙයි අලුත් දෑන් නොතනන ජාතිය ලොව නොනගී යන්න. නමුත් මම හිතන්නේ බොහෝ කාලයක් ගත වුණා අපිට අපේම කියා යම් දේවල් විවිධ ක්ෂේත්‍රවල නිපදවා ගන්න. මේ පෙරවදන දෙන්නේ ඇයිද කියා මා දැම්ම කියන්නේ. නමුත් අපි යම් පොඩ්ඩක් මහමගට. බලන හැමතැනම නවීන පන්නේ සුඛෝපභෝගී වාහන. නමුත් මේ වාහන අපේ රටේ වනන් නොවේ. පාසුවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට මේ වගේ වාහනයක් හිමි කරගන්න අමාරුයි. මේ නිසා විශාල ධනස්කන්ධයක් පිට රටට ඇදිලා යනවා. ඒ වගේම තමයි මේ වාහන ප්‍රමාණයෙන් විශාල නිසා වැඩි ඉන්ධන ප්‍රමාණයක් අපිට යනවා. ඒ විතරක් නොවේ. පවුලේ 4-5 දෙනෙකුට යන්න නැව් වගේ වාහන පාර ගියාම ලොකු ඉඩ ප්‍රමාණයක් ඇහිරෙනවා. අනාගතයේදී ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතාගේ නම මයික්‍රෝ කාර් සමග නිබඳව කියවෙයි. ඉතින් හරබර ඉරිදාවේ මේ පුවත ගැන නොකිය ඉන්නේ කොහොමද? මොකද ලංකාවේ කාර් එකක් හදනවයි කියන එක කාටත් අපි ආඩම්බරයක් හැටියටයි සැලකන්නේ. මූලික වශයෙන් කියනවා නම් රටේ තියෙන අවශ්‍යතාවය බලලා අද සාමාන්‍ය පුද්ගලයෙකුට මොටර රථ වාහනයක් ගන්න බැරිකම, කාර් එකක් ගන්න බැරිකම ඒකත් බලලා මොකද පිටරටින් ගේන වාහන අපි හැම කෙනෙකුටම ගන්න පුළුවන්තාවය හැකියාවක් නැහැ. ඒ හින්දා තමයි මම පෙළඹුණේ මේ වගේ දෙයක් නිර්මාණය කරන්න. අනිත් එක අපේම රටේ කියලා මොටර රථ වාහනයක් නිර්මාණය කරන්න කවුරුත් හිතලා තිබුණේ නැහැ. ඒ වැනි අවස්ථාවක තමයි මට හිතුනේ මෙහෙම දෙයක් කෙරුවොත් හොඳයි කියන එක. අද බැලුවොත් සාමාන්‍ය පවුලකට තියෙන එක්ක මෝටර් සයිකල් එකක්. මම දැකලා තියෙනවා හුඟක් වෙලාවට මෝටර් සයිකල් එක 5 දෙනෙක් වගේ පවුලේ ළමයි 3 දෙනෙකුයි මම්මයි තාත්තයි 5 දෙනෙක් යන අවස්ථාවල්. නමුත් ඒ අයට යම්කිසි අඩු මුදලකට මොටර රථ වාහනයක් තිබුණා නම් තමුන් යන ගමන සෑහෙන තත්වයකින් තමුන්ගේ ආත්ම ගෞරවය ඇති වෙන විදිහ ආරක්ෂාවක් ඇතුව යන්න පුළුවන් කියලා මට හිතුණා. ඊට අමතරව පිටරටින් ගේන කාර් එකක් එයාකට ගන්න අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට ගන්න අමාරුයි. ඉතින් මේක හුඟක් අඩු නඩත්තුවකින් ගෙනියන්න පුළුවන් වාහනයක් කියලා මට හිතෙනවා. විශේෂ පහසුකමක් කියන්න පුළුවන්. ඉතා අඩු ඉඩ ප්‍රමාණයකදී වාහනේ හසුර ගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ වාහනේ අද කොළඹ තියෙන නැත්නම් හැම නගරයකම තියෙන සදාසන්න භාවයට හුඟක් කොරොත්තු දෙනවා. මොකද ඕනෑම පොඩි තැනක වාහනේ නවත්තන්න පුළුවන්, යන්න පුළුවන්, පොඩි පාරක වාහනේට යන්න පුළුවන්. ඒක විශේෂ පහසුකමක් නිර්මාණය තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය වාහනයක් බැලුවොත් අපි හුඟක් පහතින් ඉඳගන්නේ. නමුත් මේක නිර්මාණය කරලා තියෙන්නේ උඩ ඉඳගන්න, කියන්නේ සාමාන්‍ය පාරේ ඉඳලා අඩි 1.5 2ක් විතර උසකින් ඉඳගන්න. ඉතින් එතකොට වාහනේ නගින අයටයි බහින අයටයි පාවිච්චි කරන අයට හුඟක් පහසුයි. පාරේ යනකොට තියෙන පාරට පේන ප්‍රමාණයත් හුඟක් වැඩි. ඒ කියන්නේ බැලුවොත් සාමාන්‍යයෙන් අපි බැලුවොත් පොඩි කාර් වල බැලුවොත් හුඟක් පහත සීට් එකක් තියෙන්නේ. ඒකෙන් පදවන කෙනාටත් අවහිරයක් තියෙනවා. වාහනේ පාරේ අද අපේ තියෙන පාරේ තත්ත්වය අනුව පාර බලාගෙනත් හුඟක් දෙනකොට අමාරුයි. නමුත් මේ වාහනේ අපි ඒකත් මගහැරලා තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය වාහනයකට උවමනා කරන හැම අංගෝපාංගයක් මේ වාහනේ පොඩි උනාට තියෙනවා. ඒ කියන්නේ එයා කන්ඩිෂන් එකක් තියෙනවා, රේඩියෝ කැසට් එකක් තියෙනවා, පවර් ස්ටියරින් එකක් නැති වුණාට වාහනේ හුඟක් බර අඩු හින්දා හුඟක් පහසුවෙන් ස්ටියරින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව පවර් ෂටර්ස් තියෙනවා වාහනේ. ඒ වගේම ලක්ෂරි සීට්ස් තියෙනවා. තව අවශ්‍ය හුඟක් කරන දේවල් අපිට වාහනේ විශේෂ හැඳින්වීමක් ඇතුළත දෙන්න පුළුවන්. කියන්නේ අපේ තියෙන ෆැක්ටරි එකේ දැන් තියෙන තත්ත්වය අනුව කස්ටමර් කෙනෙක් ඉල්ලන විදිහට වාහනේ අපිට සලසලා දෙන්න පුළුවන්. තමුන් කැමති පාටකින් දෙන්න පුළුවන්. අවශ්‍ය හැම දෙයක්ම අපිට සපයන්න පුළුවන්. මොකද මේක ලංකාවේ කරන හින්දා. විශේෂයෙන් කියන්න තියෙන්නේ දැනට අපිට තියෙන වාහනයේ තියෙන ඉල්ලුමට අනුකූලව අපිට සපයන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. මොකද වාහන 30කට වැඩි ප්‍රමාණයක් අපේ කර්මාන්ත ශාලාවේ දැනට නිෂ්පාදනය කරන්න අමාරුයි. නමුත් අපි මතුගම ප්ලෑන් කරලා තියෙන කර්මාන්ත ශාලාවට ගියාම අපිට ඒ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ හින්දා ලබා ගන්න අයට ටික දවසක් ඉන්න වෙනවා. වාහනයක් ඇනුම් කරලා අදුම ගානේ සති 12ක් විතර ඉන්න පුළුවන්. මොකද ජූනි මාසේ ප්‍රොඩක්ෂන් එක සම්පූර්ණයෙන් නිෂ්පාදනය දැනට ඇනුම් කරලා ඉවරයි. දැන් ඇනුම් කරනකොට කෙනෙකුට අපිට දෙන්න වෙන්නේ ජුලයි මාසේ ප්‍රොඩක්ෂන් එකෙන් තමයි වාහනයක් වෙන් කරව ගන්න වෙන්නේ. මොකද වාහන හුඟක් පිරිසක් ඉල්ලලා තිනවා. නමුත් අපිට සපයන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. මොකද අපි එකපාරට සපයුම වැඩි කෙරුවොත් වෙන්නේ වාහනේ ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි සැලකිල්ලට අරගෙන අපි හදන්නේ සීමිත වාහන ප්‍රමාණයක් මාසෙකට නිෂ්පාදනය කරලා ෆැක්ටරි එකේ ඉන්න කට්ටියගේ ස්ටාෆ් එක ට්‍රේනින් එක හොඳට ආවට පස්සේ එයාට හොඳ දැනුමක්, එයාගේ දැනුම වැඩි වුණාට පස්සේ අපිට පුළුවන් වැඩි ප්‍රොඩක්ෂන් එකකට යන්න.
ආචාර්ය ලෝරන්ස් පෙරේරා මේ රථය නිෂ්පාදනය කරන්න බොහෝ දෙනෙකුගේ සහාය ලබා ගත විතරක් නෙවෙයි බොහෝ කාලාන්තරයක් මේ සඳහා වැය කරා. මම හිතන්නේ ඒ අඩිතාලම වැටුනේ කොහොමද කියලා අපි දැනගන්න එකත් වටිනවා. ලංකාවේ වාහනයක් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා ආචාර්ය ලෝරන්ස් හිතපු වෙලේ ඉඳන් දිවාරය නොබලා කල්පනා කළේ මොන විදිහේ වාහනයක් නිපදවනවද කියලා. තමන්ගේ හිතේ ඇදුණු ආකෘති හරියාකාරයෙන් අන්දව ගන්න පරීක්ෂාකාරීව සකස් කරව ගන්න පිටරටින් පවා විශේෂඥයෝ ගෙන්නන්න වුණා. හිතේ ඇඳුණු ආකෘතිය මුලින්ම ක්ලේ වලින් හැදුවා. ටිකෙන් ටික ආකෘතිය ලස්සන වුණා. ඉතා අඩු මුදලට අලෙවි කරන්නත් ලංකාවට ගැලපෙන ආකාරයෙන් නිපදවන්නත් අනිත් කාර්වල තියෙන හැම පහසුකමක්ම ලබා දෙන්නත් ආචාර්ය ලෝරන්ස් බලාපොරොත්තු වුණා. ඒක ටිකක් අමාරු කටයුත්තක් වුණා. නමුත් හිතේ තිබුණු උත්සාහය නිසා විවිධ ප්‍රශ්න මැද්දේ හිතේ ඇඳුණු ලංකාවේ කාර් එකේ හැඩතල ක්‍රමයෙන් මතුණා. හැඩතල ඔස්සේ කාර් එක නිමවන්න පටන් ගත්තා. ලංකාවේ නිෂ්පාදනය වුණු මුල්ම රථය නිර්මාණය වෙන්න ওই විදිහට තමයි ලකලෑස්ති වුණේ අඩිතාලම වැටුනේ. ඉතින් මම හිතන්නේ මේ වෙනකොට රථ කිහිපයක්ම නිර්මාණය වෙලා නිෂ්පාදනය වෙලා අවසන්. අපි බලමු කොහොමද මේ රථය නිෂ්පාදනය කරන්නේ කියලා. ආකෘතියෙන් තීරණය කරා අපේ ලංකාවට ගැලපෙන්නේ මේ වගේ කාර් එකක් කියලා. මේ කාර් එක කර්මාන්ත ශාලාව ඇතුලේ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තේ මේ ආකාරයට. මුලින්ම කළේ කාර් එකේ ප්‍රමාණයට ලංකාවේ තාක්ෂණය යොදාගෙන චැසිය නිමවන්න මහන්සි වුණු එක. චැසියට අවශ්‍ය අනෙකුත් ලෝහ උපාංග ක්‍රමවත්ව චැසියට සවි කරා. ආකෘතියේ තියෙන ආකාරයට චැසිය නිම වුණා. ඊට පසුව චැසියට ක්‍රමවත්ව සස්පෙන්ෂන් සවි කරා. දැනට තරමක් දුරට චැසියේ වැඩ කටයුතු නිමවලා ඉවරයි. ලංකාවේ තාම එන්ජිමක් නිපදවන්න තරම් තාක්ෂණය දියුණු නැති නිසා මයික්‍රෝ කාර් එකට එන්ජිම ගෙන්වන්නේ පිටරටින්. පිටරටින් ගෙනාවත් ඒ එන්ජිම ලංකාවේ මයික්‍රෝ කාර් එකට සවි කරන්න පෙර කීප වතාවක්ම තත්ත්වය පරීක්ෂා කරලා බලනවා. එන්ජිමේ තත්ත්ව පරීක්ෂාවට පසුව ඒ චැසියට සවි කරනවා. දැන් තියෙන බොහෝ වාහනවල එන්ජිම තියෙන්නේ වාහනේ ඉස්සරහා. නමුත් මේ කාර් එකේ එන්ජිම සවි කරන්නේ පිටුපසටයි. එන්ජිම සවි කරාට පසුව සියලුම අදාළ වීල් සවි කරලා බාරදූර කාර්යයේ අඩක් නිමවන. දැන් තියෙන්නේ ෆයිබර් ග්ලාස් වලින් මේ අපූර්ව මයික්‍රෝ කාර් එකට බාහිර සැකිල්ලක් නිමවන එක. ක්‍රමානුකූලව හා විධිමත් තාක්ෂණයෙන් අච්චුවට ෆයිබර් කිඳි හා රසායනික ද්‍රව්‍ය යොදලා බාහිර සැකිල්ල සාදා ගන්නවා. මේ බාහිර සැකිල්ලේ විතරක් නොවේ මගින්ගේ ආරක්ෂාවටත් තවත් යකඩ රාමුවක් යවනවා සැකිල්ලට ඇතුළතින්. මේ ෆයිබර් වල ශක්තිය හොඳින් පරීක්ෂා කරලා බලනවා. ඔබ මේ දකින්නේ ඒ සඳහා කරන තත්ත්ව පරීක්ෂණය. සාමාන්‍ය වාහනවල තහඩුව ඇද වුණත් ෆයිබර් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ අපූර්ව මයික්‍රෝ කාර් එකට ඊට පස්සේ කළේ ෆයිබර් වලින්ම හදාගත්ත දොරවල් 4ක් සවි කිරීම. ඊට පස්සේ කරන්නේ කාර් එකට අවශ්‍ය වායු සමීකරණ, ඩෑෂ්බෝඩ්, සීට් ඉදිරිපස පිටුපස ලයිට් හා අනෙකුත් සුඛෝපභෝගී අංග උපාංග පිළිවෙලකට සවි කරන එක. දැන් කාර් එක බොහෝ දුරට නිෂ්පාදනය කරලා ඉවරයි. ඔබට කැමති වර්ණයක් දැන් කාර් එකට යොදා ගන්න පුළුවන්. ලස්සන වර්ණයන් යොදලා මේ කාර් එක අලංකාර කරනවා. ඔබට දකින්න පුළුවන් මේ අලංකාර පුරුබුහුටි මයික්‍රෝ කාර් එකට අවශ්‍ය කාපට්, රබර් ටියුබ් හා අවසානයේ යොදන පුංචි අංග එකතු කරලා වාහනය සම්පූර්ණයෙන්ම නිම කරන ආකාරය. නැවතත් සියලුම සවි කිරීම ක්‍රමානුකූලද කියලා බලන්න තවත් පරීක්ෂණයක් කරනවා. මේ ආකාරයෙන් තමයි ලංකාවේ ප්‍රථම කාර් එක වන මයික්‍රෝ කාර් එක නිෂ්පාදනය වන්නේ. මෙය ලංකාවේ ප්‍රථමයෙන් නිෂ්පාදනය කරපු දේශීය වාහනයක් නිසා මෙහි අමතර කොටස් මිලදී ගැනීමේදී විශාල පහසුවක් ඇති වෙනවා. මිලදී ගැනීමෙන් පසු නඩත්තුව සඳහා කිසිම කරදරයක් නැතුව සේවාවන් ලබා ගැනීමට හැකියාව තියෙන නිසාත් මිලෙන් අඩු නිසාත්
ඉන්ධන පරිභෝජනය ඉතා අඩු නිසාත් මෙම වාහනය සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වාහනයක් හැටියටත් ඉතා වාසිදායක වාහනයක් හැටියට මට සඳහන් කරන්න පුළුවන්. මෙයට අප 90ක් පමණ දේශීය අමුද්‍රව්‍ය යොදා, දේශීය තාක්ෂණය යොදා, දේශීය කාර්මිකයන් යොදවා කරගෙන යන කර්මාන්තයක්. අප මෙයට පිටරටින් ලබා ගන්නේ එන්ජින් සහ ගියර්බොක්ස් පමණයි. සෑම උපාංගයක්ම අපි දේශීයව නිෂ්පාදනය කරලා මෙම රථය දේශීය නිෂ්පාදනයක් හැටියට ඉදිරිපත් කරන්නයි අපේ පරමාර්ථය. ඉතින් මේ පුවත සමගින් අපි ප්‍රධාන පාලක මැදිරියට මදක් යොමු වෙනවා. නැවතත් ඔබේ නිවහනට විගසින් එනවා.